දවල්ට උයන්න ලෑස්ති වෙන්නේ. තෙල් ටිකක් මේ බෝතලෙට දාගන්න හදන්නේ. මේ ඔලිව් ඔයිල් ඇත්තටම ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නේ මෙහි අනිත් හැම තෙල් එකටම වැඩිය පහුගිය කාලේ ඔලිව් ඔයිල් ගොඩක් අඩුවට තිබුණා. ඒ හින්දා මෙහෙම ඔලිව් ඔයිල් ගෙනල්ලා නැතිවත් ඔලිව් ඔයිල් තමයි කන්නේ. අපි වෙන තෙල් જાති විතර හොඳ නැති හින්දා මේකෙන් ටිකක් මේකට දාගන්න. නැත්නම් ලොකු බෝතලෙන් බෑනේ වැඩ කරනකොට. බෝතලෙට දාගන්න. මේක වහලා තියාගන්න. මේකත් පැත්තකින් තියන්න. බලමුකෝ මොනවද දවල්ට උයන්නේ කියලා. අද දවල්ට හදනවා ඉස්සෝ ටිකක් හදනවා. ඉස්සෝ ටිකක් ගත්තා. මේ ඉස්සෝ ඔක්කොම මේ දැන් මේ පොතු අරින්න ඕන. මේකේ හස්බන්ඩ් කැමති නෑ ඉස්සෝ කන්න. ඇයි කියලා අහුවම මේක මේ සුද්ධ කරගන්න වෙලා යනවා. ඒක හින්දා එයා ආස නැහැ. මං ආස නැහැ එහෙම සුද්ධ කරලා ගන්න. උනාට දැන් එයාට පහසුවට මේ ටික සුද්ධ කරලා ගන්නවා. ඊට පස්සේ එළවලු ගන්න ගියාට මේ දවස්වල එළවලු ටිකක් අඩුයි මෙහි. එළවලු වලට මේ ලෝකල් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. මෙන්න මේක ගෙනාවා. මේක පරිප්පු දාලා හදනවා සම්පලා. ඊට පස්සේ මේකෙන් නිවිති සම්බෝලයක් හදනවා. නිවිති කොළ සම්බෝලයක් හදනවා. හදලා පපඩමක් බෙදලා ගන්නවා. හරි බලමුකෝ. පොඩ්ඩක් ඉස්සරහට ලැබෙන්න තියන්න. මම මේකට ඉඟුරු කුඩු වෙන පොඩ්ඩක් ඉතින් දා ගන්නවා. ඉස්සෙල්ට බැදිලා ඇති. ඉස්සෙල් කියන්නේ ගොඩාක් වෙලා බැදෙන්න ඕන දෙයක් නෙමෙයිනේ. ඒ හින්දා තුන් ටිකක් දාගන්නවා. මම විස්තර දෙක තුනක් දාගන්නවා. පොඩ්ඩක් ලුණු ටික තැම්බෙන්න තියෙනවා. මම මේකට ගම්මිරිස් පොඩ්ඩකුයි කහ ටිකකුයි කැලරි දා ගන්නවා. ටිකක් දාලා hadi so එක හරි
දැන් එක පැත්තකින් තියන්න පුළුවන්. මම තම්පලා ටික උයන්න හදන්නේ. පරිප්පු ටිකක් ගත්ත. ඒකට ලුණු අමුමිරිස් කියලා දැම්මා. පොල් ටිකකුත් දාලා පරිප්පු ටික නම් තැම්බෙන විදිහේ තියලා තියෙන්නේ. තම්පලා කොළ ටිකක් කපලා තියාගත්තා. දඬු ගත්තේ නෑ. වැඩි වෙනවා ගොඩක් ගත්තොත් ඒ හින්දා කොළ ටික විතරයි ගත්තේ. පරිප්පුවට හොඳටම තැම්බුණාම නෙවෙයි බාගෙට වැඩි ටිකක් තැම්බුණාට පස්සේ කොළ ටික දැම්මම හරි නැත්නම් කොළ ටික හොඳටම චප්ප වෙලා ඒක කැත වෙනවනේ. මම මේ වතුර එකක් පිටේ තියාගෙන තියෙන්නේ මම රයිස් කුකර් එකේ පත්තු යන්නෙම නෑ. මෙහෙම වතුර තියලා වතුර තුරනකොට හාල් දාලා වතුර පෙරලා ගන්නවා. ඒක කොයි එකටත් හොඳයි නීති. ඒ හින්දා වතුර පුත්‍ර ගන්නේ නම් හාල් කරනවා. වතුර දැම්මම පෙරලා ගන්නවා. හරි මම දැන් කොළ ටික දානවා. පරිප්පුවට තැම්බිලා ඇති. තම්පලා එක හරි. Ini kalau sampulnya itu polo, nanti politika. Ini politika juga kan. පොල් වතුර එක බොනවා. මේ මගේ හිරමනේ. මේක නිපෙන්ට තියලා පොත් කරගත්තාම පොල් ටික ගන්න පුළුවන්. මේ දවස්වල මෙහි පොල් ගණන් ගිහිල්ලා තියෙන්නේ. පොල් තිබුණේ 1.75ට දිරාම් 1.75ට 1.90ට එහෙම. දැන් 3.90යි 4යි එහෙම පොල්. හතර කාලෙට එහෙම තමයි තින්නේද හැම රටේම. හරි සම්බෝලේ හදන්න ඔක්කොම ටික ලෑස්ති. පොල්, අමු මිරිස්, රතු ලුණු, දෙහි කෑල්ල. පොල් ටිකත් හීනියට ලියාගත්තා. ගොටුකොළ සම්බෝල වගේ හදන්නේ. ඔයාලා කාලා තියෙනවද මීට කලින්? නිවිතිකොළ සම්බෝලය. දැන් උඹල කට්ටියට දාන්න හදන්නේ. උඹල කට්ටොටකුත් කපාගෙන. අයියා. චුට්ටකින් තිබුණේ. හරි ඔක්කොම ඉවට වැඩි අමාරුයි උඹලා කඩ කැල්ල ලියාගන්න එක. අනේ ලේසි කපා ගන්න විදියක් තියෙනවා නම් ඔයාලා මට කියන්නකෝ. ඔන්න දැන් මේ ටිකක් මේකට දාලා මතක තියාගන්න නිවිති කොළ සම්බෝලේ හදනකොට
ඉස්සර වෙලා මේ ටික හොඳට මික්ස් කරගන්න, කවලම් කරගන්න. දෙහි දාලා වෙලා මේ ටික කවලම් කරගන්න. නිවිති කොළ දාලා කවලම් කරන්න එපා වැඩි. නිවිති කොළ කැපුවාම නිකන් අර සෙවල වගේ ගතියක් තියෙනවනේ. ඊට පස්සේ මේ චප්ප වුණොත් ඉතින් කන්න බැරි වෙනවා. දැන් මේකට නිවිති කොළ ටික දාලා හිමින් මෙහෙ කරගන්න. උණු දෙහි ඇතිද කියලා බලන්න මම බැලුවේ නෑ බුද්ධ පූජාව තියන්න ඕන හින්දා. බුද්ධ පූජාව තියලා තමයි ලුණු බලලා මදි නම් දාගන්න. මෙන්න මෙහෙම නිවිති කොළ වැඩි පොඩි වෙන්නේ නැති වෙන්න මෙහෙම පොල් ටික කවලම් කරගන්න. හරි මම කවලම් කරගන්න වැඩි පොඩි කරන්න යන්න එපා. හැමුණොත් ඒක සෙවල වගේ හැදෙනවා. දැන් හරි. ඔන්න උයලා ඉවරයි. right. බුද්ධ පූජාව බෙදුවා. ලෝකෙ කොහේ හිටියත් මේ කරන වැඩක්. උදේට දවල්ට හවසට දානේ බුද්ධ පූජාව තියෙනවාමයි. කොච්චර බුද්ධ පූජා කරන්න බැරි රටක හිටියත් කොහොම හරි ඒක තියෙනවාමයි. කවදාවත් ඒක වරද්දන්නේ නැහැ. මේ මම බුද්ධ පූජාව තියෙන තැන